හායි යාළුවනේ ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරේ ආ නෑ ගොඩ කාලෙකින් ඉන්නේ ළඟදී එකක් දැම්මනේ. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති පොඩි gadget matic එකක් ගෙනාවා. ඉතින් මේක ඔයාලට ගේන්නේ මම ස්පොන්සර් එකක් නන් නෙවෙයි. මේක මගේ උමනාවට ගෙනාපු එකක්. ඉතින් විශේෂයෙන්ම මම මේක ඉන්ටර්නෙට් එකේ බැලුවට පස්සේ මම හිතුවේ මේක ගොඩක්ම ඔටෝමොබයිල් කරන කෙනෙකුට හරියයි කියලා හේතුවක් තියෙනවා මම ඉස්සරහට කියන්නම්. ඉතින් මට මේ ටික හම්බුනේ මම මේක ඕඩර් කරේ AliExpress එකකින්. ඉතින් මට ආවා ඔයාලට සමහරවිට පොඩ නිකන් try කරලා බලන්න AliExpress එක install කරලා නැත්නම් install කරලා බලන්න පළවෙනි ඕඩර් එක වෙන්නේ නැති. මේ ළඟදී ඉඳන් යන කේස් එකක්. මොකද මෙච්චර කාලයක් AliExpress එකේ පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. AliExpress එකෙන් ඕඩර් කරන්න බෑ ලොකු ටැක්ස් එකක්. ඒ කියන්නේ එහෙම නැත්නම් shipping ලොකු shipping එකක් කියන්නේ සමහර අය ටැක්ස් එක නැතුව shipping එක ලොකු මුදලක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ මුදල හෝ ටැක්ස් එක ලොකු ගාණ රුපියල් 500ට රුපියල් 15000ක් වගේ ලොකු ගාණක් පෙන්වනවා. ඉතින් ඇත්තටම එහෙම ඕඩර් කරන්න බෑ. ඉතින් අපි හරක් නෙවෙයිනේ. ඉතින් අපේ ලංකාවේ තියෙන දියුණුව තමයි කියන්නේ බලන්නකො. ඉතින් සාමාන්‍ය මිනිස්සුෙකුට ටැක්ස් නැතුව shipping රුපියල් 15000ක් විතර එනක තරමට අපේ රට දියුණුවලා තියෙන්නේ. ඉතින් හින්දා මාර සතුටුයි. ඉතින් ඒ ඇස්සේ මම නිකන් මේ ළඟදී නිකන් AliExpress එකේ ඇවිද ඉන්නකොට ඇත්තටම AliExpress එකේ නෙවෙයි මට ඕන වුණා මෙන්න මේ මල්ටිමීටර් එක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ මට මම මෙහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් එතකොට මම ඇනෙන් එකේ වෙන මල්ටිමීටර් එකක් කියන්නේ පෙන් මල්ටිමීටර් එකක් ඕඩර් කරන්න බල ඉන්නකොට මම මේක දැක්කා. කියන්නේ ඇත්තටම දැක්ක නෙමෙයි ඉතින් පෙන්නනවා. මොකද දැන් ඔයාලා දන්නේ නැති cookies තියෙනවා. එතකොට මම YouTube එකේ search කරොත් ඒක මට හැමතැනම පෙන්වන්න ගන්නවා. ඉතින් එහෙම මම Facebook එකේ scroll කර ඉන්නකොට මේක පෙන්නවා. ඉතින් මම මේක ගැන විස්තර හොයලා බලනකොට මේ දැනට ඇනෙන් එකේ තියෙන පෙන් මල්ටිමීටර්ස් වල අඩුවට ගන්න පුළුවන් හොඳම මල්ටිමීටර් එක. කියන්නේ තව මේ වගේ එකක් තියෙනවා චුට්ටක් මිල වැඩි. සමහර රුපියල් 8000ක් 9000ක් වගේ අතර වෙනවා. මේ මල්ටිමීටර් එක ගන්න පුළුවන් මිල මම කියන්නම් රුපියල් 3500ක වගේ අඩු මුදලකට ගන්න පුළුවන්. හැබැයි මේක ඊටත් වඩා අඩුවට මට හම්බුණා. හේතුව අර මං කිව්ව දේ. ඒ කියන්නේ shippings මුකුත් නැතුව 50% off එකක්. ඒ කියන්නේ 150ක් අඩුවෙන් ගන්න පුළුවන්. මං හිතන්නේ try කරලා බලන්න ඔයාලත් account එකක් හදාගෙන නැත්තම් එහෙම නැත්නම් පරණ account එකකින් දැන් ගිහිල්ලා බලන්න සමහර විට තියෙන්න පුළුවන්. ඒක ඔයාලට වාසියක්. ඉතින් එතකොට මේක රුපියල් 3500ක් කිව්වොත් එක්සැම්පල් එකක් විතර මේක රුපියල් 1500ට වගේ ගන්න පුළුවන්. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඒකට හේතුව තමයි තව items මොනවා හරි දෙකක් තෝරගන්න ඕනේ. ඒක ඔයාලට රුපියල් 100 200 වෙන්න පුළුවන්. හැබැයි ඒ හැම item එකම free shipping. ඒ කියන්නේ shippings අඩු ඒ කියන්නේ free shipping නැතුව අපිට order කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම order කරා තවත් දෙකක් gadgets දෙකක් මම එක එක කියන්නම් ඔයාලට කුතුහලයක් වැඩි වෙන විදිහට. ඉතින් අපි ඉස්සරෝම මේක unbox කරමු. ඉතින් ඔයාලා දන්නවද මට ලොකු unbox experience එකක් නැහැ. සහ unbox කරන්න මම දන්නෙත් නැහැ. තවත් සම වෙන්න ඕනේ වටේ පිටේ පොඩ සද්ද වැඩි. මම දවල් වීඩියෝ එක කරන්නේ රෑ නෙවෙයි. ඉතින් මේකේ වටේ box එක ගත්තොත් ඔයාලට වෙනද මෙතන මේ මොකක් හරි තිබිලා එයාලා තමයි අයින් කරලා දෙන්නේ මම නෙවෙයි. සමහරට මිල තිබිලා ඒක ඉරවුවක් දන්නේ නැහැ. මොකද මේක හම්බුනේ මට 1500කට නිසා. මොකද 1500ට සුපිරිම ලාභයි. එතකොට මේකේ ඔයාලට පේනවා ඉතින් මෙතන ඇනෙන් කියලා තියෙනවා. පොඩි නම් විස්තර ටිකක් තියෙනවා. මෙතන අපබ්‍රාංශ ටිකක් ගහලා දෙනවා. මේක චයිනීස් එකක්. හැබැයි ඇනෙන් කියන බ්‍රෑන්ඩ් එක ඔයාලා දන්නේ නැති දැන් සෑහෙන ප්‍රසිද්ධයි. කියන්නේ දැන් BYD electric cars එනවා වගේ ඇනෙන් කියන්නේ ගොඩාක් මිනිස්සු අතරේ ප්‍රචලිත මල්ටිමීටර් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි මේ විදිහට අන්බොක්ස් කරමු. මේකේ තියෙනවා මෙහෙම අපිට බලද්දි මේකේ තියෙනවා වයර් එකක් තියෙනවා. මේ තියෙන වයර් එක මේක තියෙන හේතුම් කියන්න. ඊට පස්සේ කැටලොග් එක තියෙනවා. ඉතින් වෙනද වගේ මේක පස්සේ ගියවමු දැනට විසික් කරමු. මොකද අපිට දැන් item එක ගැන බලන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තමයි item එක. අපි මේක අයින් කරලා ගමු. මේ තියෙන්නේ මල්ටිමීටර් එක. ඉතින් මේක ඔයාලට පේනවා ඇති ඩිස්ප්ලේ එක සාමාන්‍යයෙන් අඟල් දෙකක් වගේ පළලයි. අඟල් භාගයක් විතර අඟල් දෙකක් විතර දිගයි. අඟල් භාගයක් විතර පළලයි. ක්‍රිස්පි ඩිස්ප්ලේ එකක් කියලා තමයි මම YouTube එකේ මමත් ඇත්තටම මම සාමාන්‍ය බඩුවක් ඕඩර් කරන්න කලින් සෑහෙන රිවිව් බලනවා. ඔයාලත් ඉතින් බලන්න මගේ වීඩියෝ එක වගේම තවත් වීඩියෝස් තියෙනවා. ඒවා රිවිව් බලලා ඔයාලට ගැලපෙනවා නම් විතරක් item එකක් ඕඩර් කරන්න පුරුදු වෙන්න. මොකද නැත්තම් තියෙන ඔක්කොම ඕඩර් කරන්න එපා. මම දන්නවා ලංකාවේ ගොඩක් අය එහෙම තමයි කියලා. ඉතින් අප්පඩසි. මෙන්න මෙතන පොඩි ස්ක්‍රැච් එකක් තියෙනවා. මේක ඉටිකොලේ තියෙන්නේ. මට හම්බෙන හැම item එකක් මෙහෙමයි. මම ෆිනාන්ස් එකෙන් බඩු ඕඩර් කරත් මට අනිවාර්යෙන් ස්ක්‍රැච් එකක් තියෙනවා. දැන් උදාහරණයකට මේ මගේ සිග්නල් ජෙනරේටර් එකෙත් මේ ස්ක්‍රැච් එකක්. ඉතින් ගොඩාක් ඒ වගේ ස්ක්‍රැච් එක තමයි මට හම්බෙන්නේ. අවුලක් නැහැ. ඉතින් ඉටිකොල අයින් කරාම හරි. හැබැයි මම ඉටිකොල අයින් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්.
ඉතින් මේක මෙන්න මේ විදිහට තියෙනවා මල්ටිමීටර් එක. ඉතින් දැන් කියන්නම් මේක ඇයි මේ ඔටෝමොබයිල් කරන කෙනෙකුට වැදගත් වෙන්නේ කියලා. ඒකට පොඩි කතාවක් තියෙනවා. මම හරි ආසාවෙන් කියන්නේ. මම ඔයාලා දැන් ෂොප් එකක් පටන් ගත්තා. හැබැයි මම ෂොප් එක ටික කාලෙකින් වැහුවා. මොකද මම ඉන්න පැත්තේ ෂොප් එකක් හරි අමාරුයි කරගෙන යන්න. ඒක ගොඩක් අයට මේ ඇති. ඉතින් අනිත් එක මගේ සබ්ජෙක්ට් එක ඇත්තටම ටීවී රිපෙයාර් කරන එකවත් රේඩියෝ රිපෙයාර් කරන එකවත් නෙමෙයි. ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස්. ඉතින් ඔයාලා දන්නවා ඇති. එතකොට මට ඒක කරගෙන ඉන්න බෑ. හරි කම්මැලි. මොකද හැමදාම එකම කේස් තමයි එන්නේ. ඉතින් ඒ නිසා මම එතනින් අයින් වෙලා මම ජොබ් එකක් හම්බෙනකම් මම يعني ජොබ් එකක් හම්බෙනකම් ගෙදරටලා ඉන්න බෑනේ. දැන් ඔයාලත් ඒක පුරුදු වෙන්න. සාමාන්‍යයෙන් නිකන් ඉන්න එපා. ඒ කියන්නේ අපේ සබ්ජෙක්ට් තියෙන අය ගොඩාක් ආසයි කම්මැලිකමේ ගෙදරටලා YouTube එකේ අලුතෙන් මොන හරි දේවල් එනවද කියලා බල බල ඉන්න එක. ඉතින් ඒකට පුරුදු වෙන්න එපා. ඒක මමත් එහෙම තිබ්බ වැරද්දක් මම ඒක හදාගත්තා. ඉතින් ඒ නිසා මම ඒකෙන් අයින් වෙලා ඊට පස්සේ මම ගියා ඔටෝමොබයිල් පැත්තට. ඒ කියන්නේ වාහන ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් පැත්තට. ඉතින් ඔයාලා දන්නා ඇති වාහන ඉලෙක්ට්‍රිකල් කියන්නේ ඉලෙක්ට්‍රොනික කරපු කෙනෙකුට nothing. ඒ කියන්නේ ඇත්තටම මහ ලොකු ඇඩ්වාන්ස් ෆීචර්ස් නැහැ. වාහනවල ගොඩාක් වෙලාවට සරලයි. මොකද හේතුව එහෙම මම කියන්නේ එයාලට ගහන්න නෙමෙයි, කියන්නේ ඉලෙක්ට්‍රොනික කරන අයට ගහන්න නෙමෙයි, හේතුවක් තියෙනවා ඒකට. ගොඩාක් වෙලාවට ඔටෝමොබයිල් පැත්තේ කොච්චර ඇඩ්වාන්ස් ටෙක්නොලොජි ආවත් ඒවා ගොඩක් සරලව හදන්නේ රිඩන්ඩන්සි වැඩි කරගන්න. ඒ කියන්නේ වාහනයක් අපි පාරේ යන්නේ අපේ ආරක්ෂාව ගොඩක් වැඩි වෙන්න ඕනේ. එතකොට තියෙන ඇඩ්වාන්ස්ම ප්‍රොසෙසරයක් දාලා බ්‍රෑන්ඩ් නියුම ප්‍රොසෙසරයක් දැනට එන ලෝකේන හිතන්නකො පෙරේද ආපු එක එකපාරට වාහනයකට දාන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඒක සාමාන්‍යයෙන් ටිකක් පරණ හොඳම ප්‍රොසෙසරයක් තමයි දාන්නේ. ඒක සමහරක් විට දැන් තියෙන ප්‍රොසෙසරයට වඩා performance එකෙන් අඩු වෙන්න පුළුවන්. හැබැයි රිඩන්ඩන්සි කියන එක වැඩි. ඒකයි එහෙම වෙන්නේ. එහෙම නැතුව වාහන වලට මම මේ ගහනව නෙවෙයි. හැබැයි ඉතින් මට එතකොට ගොඩක්ම හම්බුනේ AC පැත්තේ ඉලෙක්ට්‍රොනික සහ ගොඩක් ECU වගේ තමයි කියන්නේ වාහනේ කම්පියුටර් බොක්ස් එක කියලා කියන්නේ සමහර අය කම්පියුටර් පෙට්ටිය කියලා කියන්නේ. අන්න ඒ අතර ඉලෙක්ට්‍රොනික පැත්ත ගොඩාක් වෙලාවට මට අහු වුණා. ඒ කියන්නේ ඉගෙන ගන්න හම්බුණා. මොකද මම අලුත්ම විෂයක්. ඒක මට මම ඉලෙක්ට්‍රොනික ඉගෙන ගත්තම මට ඔටෝමොබයිල් ගැන ලොකු දෙයක් තිබ්බේ නැහැ. හැබැයි මම ගොඩාක් වෙලාවට එන්ජින් බේ එකක් ඇතුලේ එබිලා බලාගෙන ඉන්නකොට එහෙම නැත්තම් ඩෑෂ්බෝඩ් එක අස්සේ රිංගනකොට මට මල්ටිමීටර් එක බඩේ තියාගෙන බලන්න බෑ. එතකොට මම කල්පනා කරා අනේ මට මල්ටිමීටර් එකක් තිබ්බනම් හොඳයි. මෙහෙම අතුලකට දානකොට මට මල්ටිමීටර් එකේ වැලියුස් එකක් පෙන්වන්න ඊට අමතරව ඒ වැලියු එකත් එක්කම මේ මට ඒකේ තියෙන එතන අඳුරුයිනේ. දැන් ගොඩක් අර ඩෑෂ්බෝඩ් එක අස්සගෙන ගොඩක් අඳුරුයි. එතකොට මේ අඳුරු පැත්ත අපිට ප්‍රෝබ් එක තියාගන්නවත් අමාරුයි. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ වගේ මල්ටිමීටර් තිබ්බනම් හොඳයි කියන එක එදා මතක් වුණා. ඒ වගේම දැන් මම වැඩ කරන්නේ ඔයාලා දන්නවා ඇති ඔඩියෝ පැත්තේ මගේ ෂෝට්ස් බැලුවා නම් මම ටිකක් ප්‍රසිද්ධ කම්පැනි එක මම මේ සෑහෙන කාලයක් කරනවා දැන් මම ඒ අතන වැඩ කරනවා. ඒතර ඒ කම්පැනි එකේ මම ඔඩියෝ පැත්තේ වොරන්ටි වල R&D තමයි ගොඩක්ම කරන්නේ. කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් ඒ වගේම එන ෆෝල්ස් අඳුරගෙන ඒව ගැන මම ඕඩර් කරන ලංකාවට ඕඩර් කරන අයිටම් එකේ තියෙන වැරදි නිවැරදි කිරීම තමයි ගොඩක්ම වෙලාට කරන්නේ. ඉතින් එතකොට මට මල්ටිමීටර් එක හරි අමාරුයි. මොකද හැමදාම එකම ෆෝල්ට් එක එන්නේ නැහැ. අමුතුම ෆෝල්ට්ස් එනවා. ඒ වගේම මට බෙල්ල ගොඩාක් රෙස්ට් කරන්න පුළුවන් මේ වගේ අයිටම් එකක් දෙන්න. කියන්නේ අපි මල්ටිමීටර් ප්‍රෝබ් එක අපි කොහෙට හරි තිබ්බාම කියන උදාහරණයක් විදිහට මම කරේ PCB එකක් ගමු. ඉතින් මේ වගේ PCB එකක් ගත්තොත් දැන් මට මේකට මෙන්න මේ විදිහට මල්ටිමීටර් තියාගත්තාම මට මාර පාසුයි. දැන් MOSFET එකට ස්විචින් ෆ්‍රීකවන්සි එක, ස්විචින් වෝල්ටේජ් එක, රෙසිස්ටන්ස් එකක් වගේ බලන්න ගියාම හරිම පහසුයි. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් මම කියන එක දැන් මේ බලනකොට මට කෙලින්ම ඩිස්ප්ලේ එකත් මෙතනම පේනවා. මම ප්‍රොබ් එක තියාගෙන ඉන්නවත් මෙතනම පේනවා. හැබැයි මම අනිත් මල්ටිමීටර්ස් යූස් කරනවා. ඒවට කිසිම දෙයක් මම කියන්නේ. හැබැයි ඒ ඔයාලා දන්නවා මේ මල්ටිමීටර් මිලත් එක්ක ඔයාලට ලොකු සාමාන්‍ය හොඳ මල්ටිමීටරයක් එක්ක මේ මල්ටිමීටර් තියාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ලොකු මල්ටිමීටර් වලට මොකද මේකේ තියෙන අඩුපාඩු ඉතින් මම ඒක කියන්නම්. ඉතින් ඒවා අනිත් මල්ටිමීටර් අපිට අවශ්‍ය වෙනවා බලන්න. ඉතින් ඒ නිසා මේක අපේ සෙකන්ඩරි ඩිවයිස් එකක් විදිහට පාවිච්චි කරන්න හොඳම අයිටම් එකක්. ඉතින් මම මේක රිවිව් එකක් කරන්නේ අනිවාර්යයෙන්ම ගත යුතුයි. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න කෙනෙකුට ගත යුතුයි කියන එක නෙවෙයි. හැබැයි ඔටෝමොබයිල් කරන කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙමයි කියලා මට හිතුණා. මොකද මගේ වීඩියෝ එක රීච් කරගන්නත් ඕනේ. හැබැයි ඒ වගේම ඔයාලට පාඩුවක් වෙන්නත් බෑ. මං කියන දේ. තේරුණානේ? එතකොට මම මේ කරන වීඩියෝ එක හොඳ වෙන්නත් ඕනේ. මේක ඇත්ත වෙන්නත් ඕනේ. මම බොරුවක් කියන්න බෑනේ. ඉතින් ඒකයි මම කිව්වේ ඔටෝමොබයිල් කරන කෙනෙකුට මාර වාසි හේතුව මම එක්ස්පීරියන්ස් කරා. ඒ කියන්නේ මම උදාහරණයක් මම ගොඩාක් වෙලාවට ඩේලි යූස් කරන්නේ මේක. මේක යූස් කරන්න හේතුව මේක මට මාර උදව්වක් දෙන්නේ කවදාත් ෆෝල්ට් එකක් හොයද්දි වද දීලා නැති මල්ටිමීටරයක්. ඔයාලා දන්නවා ඉතින් මේක දැන් අවුරුදු 6කට වැඩි මේ මල්ටිමීටර මගේ ළඟ තියෙනවා.
මේ වෙනකන් කිසිම ලෙඩක් දීලා නැහැ. මම පාවිච්චි කරන ප්‍රෝබ් දෙක මේ සන්න වයර් දෙකක් තියෙන්නේ. මේක තිබ්බ ප්‍රෝබ් දෙක කාලයක් එක්ක ඩැමේජ් වෙනවා. ඉතින් මම ඒ නිසා සන්න ප්‍රෝබ් දෙක මගේ සන්න මල්ටිමීටරයක් තියෙනවා. සන්න මල්ටිමීටරේ වයර් දෙක තමයි මම ගොඩාක් වෙලාට මේකට පාවිච්චි කරන්නේ. එතකොට ඒ ප්‍රෝබ් දෙකත් එක්ක මේ මල්ටිමීටර එක සුපිරි. ඉතින් එතකොට මේක මම වාහනයක් අස්සේ දාගත්තාම සමහරට මේක වැටෙනවා මගේ මූණේ. මේක ටිකක් බරයි. මේක ඇවිල්ලා මූණේ දුන්නාම ආයෙ ඉතින් එතන ඊහාට මම බලන මොනකද්ද මේ කරුමේ? මම මොකද්ද මේ වාහනයක් අස්සේ කරන්නේ? මම මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයිනේ වගේ ෆීලිංගස් පවා ඇවිල්ලා තියෙනවා. ඉතින් හැබැයි මම ඒක ඉගෙන ගත්තා සෑහෙන දේවල්. මම වාහනයක් දැන් මට වාහනයක් තනියම වුණත් රිපෙයාර් කිරීම හැකියාව දෙනවා. නමුත් මම ඒ දෙක කරන්නේ නැහැ. මම කාලයක් ඒ වුණාට ඒ ෆීල්ඩ් එකේ හිටියා. එතකොට මම දන්නවා ඔයාලට මේක වැදගත් ඔටෝමොබයිල් කරන කෙනෙකුට මාර වැදගත් වෙයි. හරි අපි දැන් වැඩි කතා නැතුව යමු මේ වැඩේට. දැන් සෑහෙන වෙලා විනාඩි 10ක් විතර මල්ටිමීටර්ස් ගැන කතා කරා. ඉතින් එහෙනම් අපි මේකට බැටරි දෙකක් දාමු. මේකට දාන්න තියෙන්නේ triple A බැටරි දෙකක් කියන පෙන් ටෝච් බැටරි දෙකක්. මම ඉතින් හැමදාම කියනවා වගේ අනිවාර්යයෙන්ම මේකට බැටරි දෙකක් දානකොට යූස් කරන්න triple A බැටරිස් දෙකක් යූස් කරද්දී ඇල්කලයින් වගේ බැටරිස් පාවිච්චි කරන්න මොනවාරි හොඳ බැටරියක්. ඉතින් මම එච්චර ක්වොලිටි නෑ මේක Sony දැන් හදන්නේ තායිවාන් හින්දා. ඉතින් එච්චරම ක්වොලිටි නෑ දැනට මම මේ දෙක පාවිච්චි කරනවා. හැබැයි Panasonic වගේ දෙකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මේකේ ඇනේ ගෙන නම් එච්චර මේකක් නෑ. මොකද බැටරිය අර නිකන් ප්ලාස්ටික් එකට තමයි බහින්නේ ඇනේ. මල්ටිමීටර් එක වලට පේනවා ඇති ඔටෝ කියන ෆන්ක්ෂන් එකට වැටලා තියෙන්නේ. වලට පේනවා ඇති. දැන් තියෙන ඔටෝ එකේ දෙවල්ට පේනවා ඇති මෙතන DC AC ohms buzzer ඒ ටික මෙතන blink වෙනවා. එතකොට මෙතන පොඩි බල්බ් එකක් තියෙනවා ඉන්ඩිකේටර් බල්බ් එකක්. මම මේවා YouTube එකේ දැක්ක නිසා කියන්නේ. වලට පේනවා මේ බසර් එකත් එක්ක මේ බල්බ් එක පැරලල්. එතකොට මේ දෙක එකටපත් වෙනවා. ලයිව් ඉෆෙක්ට් එක දෙනවා මේක 230 කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් නම් සාමාන්‍ය හවුස් වයරින් කරන කෙනෙකුට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි මේක. මම මේක රිවිව් එකේ කියන්නම්. එතකොට ඊළඟට තියෙනවා මේකේ හෝල් බටන් එක මෙතන ඔෆ් ඔන් බටන් එක තියෙනවා. මෙතන වලට පේනවා ඇති පවර් බටන් එක හෝල්ඩ් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේ අර නන් කන්ටැක්ට් එකයි ලයිව් එක පාවිච්චි කරන්න. ඒ වගේම ටෝච් එකක් තියෙනවා. මම ඒක ගැන කියන්නම්. ඉතින් මෙතන විස්තර ටිකක් තියෙනවා. මෙතන තියෙනවට පේනවා ඇති වෝල්ටේජ් එක මේ 0.8 කියන 100 කියලා 600 කියලා. හැබැයි මේකේ 0.1 වෙනකම් මනින්න පුළුවන්. ඒක මේ ෂීට් එකේ තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මම හිතුවේ ඒක වැරදි කියලා. මේ මොකද ඇයි දන්නේ හේතුව එහෙම කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මිලි වෝල්ට්ස් රේන්ජ් එක මෙතන තියෙනවා. මේ අර මනින්න පුළුවන් පොඩිම රේන්ජ් එක පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න එපා ගන්න. මම මොකද ලැබ් කරන හදන කෙනෙකුට හිතනවනේ 0.8 0.6 0.5 වගේ මනින්න වෙනවා. ඉතින් ඒ වෙලාවට මේක කරන්න බෑනේ කියලා. ඇත්තටම කරන්න පුළුවන්. මම ඒවා try පෙන්නන්නම්. එතකොට මේ විදිහට පෙන්නනවා. ඉතින් මම මේකේ බෑක් ලයිට් ඔන් කරගන්න. ඕෆ් නේ කරගත්තී. ඔයාලට පේනවාද බෑක් ලයිට් එකත් හොඳම මට්ටමේ දිනවා. ඔයාලට පේනවාද මෙහෙම කරාම මේක වැනිෂ් වෙලා යනවා. හැබැයි එහෙම අපි බලන්නේ නැහැ මල්ටිමීටර් එක. අපි බලන්නේ මේ අතට. එතකොට මේක වැනිෂ් වෙන්නේ නැහැ. හොඳට පේනවා. ඒ කියන්නේ මේ රේන්ජ් එක අපි අයි කන්ටැක්ට් එක මෙහෙම ඇලේට තියෙන්නේ. එතකොට අපි මෙහෙම බලනකොට අපිට මේකේ වැලියු එක හොඳට පේනවා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙනවා කවර් එක. මෙතන ප්‍රොබ් එකේ කවර් එක. මේක මෙහෙම half open කරගන්නත් පුළුවන්, full open කරගන්නත් පුළුවන්. සහ මේක threaded. ඒක ගලවලා අපිට වෙන ප්‍රෝබ් එකක් දාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දන්නේ නැති ඇනෙන් ළඟම තියෙනවා මේ වගේ ප්‍රෝබ්ස් මාරු කරගන්න. threaded probe තියෙනවා. ඒ ප්‍රෝබ් එක කරකලා දාගන්න පුළුවන්. මේ පැත්තේ ground contact එක තියෙනවා. අන්න ඒකට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේක මේ විදිහට plug කරගෙන ඉතින් මේකෙත් ඔයාලට වෙන්නේ නැති cover එක තියෙනවා. cover එක open කරගත්තා. ඉතින් මේවා හැම එකම ලස්සනට කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මොකද ඉතින් ඇත්තටම වැදගත් නැහැනේ. ඊට පස්සේ අපි බලමු මේකේ ඔටෝ එකේ අපි බලමු ඔෆ් ඔන් බලනවාද කියලා. ඔයාලට වෙන්නේ නැති ohms එකක ප්‍රතිරෝධයක් මේ. ඒ කියන්නේ ඇනෙන් වල පොඩි කේස් එකක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති ohms ගාන යා ඩිටෙක්ට් කරගෙන චුට්ට වෙලා යනවා. අපි ඔයාලා දන්නවා ඇති හොබෝස් ටෙස්ට් එකේ එහෙම වෙන්නේ නැහැ. හරියටම ෂෝට් එක බිඳුවට පෙන්නනවා. ප්‍රෝබ් දෙක අතර බැලුවොත්. අපි පොඩි ටයිම් එකක් මේක ගන්නවා. මේ බලමු මේකේ මෝඩ් එක මාරු කරලා. DC volts AC ohm. අපි ohms කළ OLED. යා 0 එක බසර් කරලාම පෙන්නනවා. ඒකත් ඇත්තටම හොඳ ෆීචර් එකක්. මම මේ දැන් තමයි ඒක දන්නේ. ඊට පස්සේ අපි දාමු
මේ කනෙක්ට් මෝඩ් එකක් තියෙනවා. ඇනින් මේ හොබෝ ටෙස්ට් එක තරම් ෆාස්ට් නෑ. කොහොමත් ඇනින් මල්ටිමීටර්ස් වල මේක ෆාස්ට් නෑ. සාමාන්‍යයෙන් හොඳයි. හැබැයි ගොඩාක් ෆාස්ට් නෑ. අනේ අවුලක් නෑ. මේකේ මේ බසර් එක බ්ලින්ක් වෙනවා මේ. ටි 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 ගල්. සමහර විට ඒ නිසා වෙන්න ඇති අපිට දැනෙන්නේ ෆාස්ට් නෑ කියලා. මෙතන ඩිස්ප්ලේ එකේ කිසිම චේන්ජ් එකක් වෙන්නේ නැහැ. එතකොට ඒක එකක්. ඊට පස්සේ ඩයෝඩ් මෝඩ් එක තියෙනවා. අපිට ඩයෝඩ් මෝඩ් එකේ අපි චෙක් කරලා බලමු. බල්බ් එකක් LED බල්බ් එකක්. මේ විදිහට වෝල්ටේජ් එක අපිට 0.9 පෙන්නනවා. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒක පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. හැබැයි රෙඩ් එක පතුන බලමු මේ රෙඩ් එක පතුනවා කියලා. 0.6 පෙන්නනවා. නෑ මේකේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. හැබැයි ඩ්‍රොපින් වෝල්ටේජ් එක පෙන්නනවා. මේකේ මම හිතන්නේ අවුට්පුට් වෝල්ටේජ් එක තිබ්බට කරන්ට් එක මදි ඇති. අපි බලමු මේකේ අවුට්පුට් වෝල්ටේජ් එක කොච්චරක් එනවද කියලා. 3 වෝල්ට්ස් මේ එනවා. හැබැයි මම හිතන්නේ මේ අවුට්පුට් වෙන මිලියම්ස් ගන්න මදි ඇති. අපි ඒකත් බලමු ඕන්න. ඔයාලා පේන ඇති එන්නෙම නෑ වගේ මිලියම්ස් ප්‍රමාණයක් මදි. ඒකයි මේ අවුල බල්බ් එක පත්තු වෙන්නේ නැත්තේ. හැබැයි අපිට ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක ඩ්‍රොපින් වෝල්ටේජ් එක පෙන්නනවා. ඒක ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වලට මම කියන එක තේරෙනවා ඇති. ඉතින් සාමාන්‍ය මම ඔයාලට කිව්වා මේක සෙකන්ඩරි ඩිවයිස් එකක් විතර තමයි හොඳ. Tamanට මල්ටිමීටර් එකක් නැහැ. يعني තියෙන්න ඕනේ. තිබ්බට ඊට අමතරව අපේ පහසුව සඳහා තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේ ඒ කතාව ඇස්සේ මම ඩයෝඩ් එකක් ගත්තා. අපි බලමු ඩයෝඩ් එක. වැරදි පැත්ත. ෆාස්ට් පෙන්නනවා 0.53. අපි මේක බලමු මේකෙමු. මේක නම් සමහර වෙලාවට පොඩි වෙනසක් තියෙයි. මොකද බැටරි බැහැලා නිසා. ඔව් 0.1 වගේ 0.8 කියන දශම එකක වගේ දශම දෙකක වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට මම එනම් බෙන්නවා මේකේ එතකොට කන්ටැක්ට් හරි ඩයෝඩ්ස් හරි වෝල්ටේජ් එක අපි බලමු. ඒ ටික මම පෙන්නන්නම් දැන්. විනාඩි 20ක් විතර ගිහලා සමා වෙන්න. ඉතින් මේ වගේ රිවිව් එකක් කරද්දි ලොකු ටයිම් එකක් යනවා. ඉතින් කරන්ට දෙයක් නැහැ. මට බයිනවා ඇති සමහරක් විට මොන මගුලක්ද මේ. අපි දැන් බලමු මේකේ වෝල්ටේජස් ටික. ඉතින් මම ලේසියට මේකේ සිග්නල් ජෙනරේටර් එක යූස් කරන්න. ඉතින් මේක ගැන වීඩියෝක් ඕන නම් ඔයාලා කියන්න මම කරන්න මේක ෆින්ස්ලාගේ බ්‍රෑන්ඩ් එකේ සිග්නල් ජෙනරේටර් එක. මම මේ ෆන්ක්ෂන් අවුට් එක වෝල්ටේජ් තමයි තියෙන්නේ. දැන් මම වෝල්ටේජ් චෙක් කරමු අපි. මේකේ මම දාන ප්‍රොබ් එක සහ ඍණ ප්‍රොබ් එක සම්බන්ධ කරගන්න. මැනුවල් කරන්නේ ඔටෝ. ඇත්තටම ඉතින් ඔයාලට වැදගත් නැහැ මේ ඔටෝ කොහොමවත් වැඩනේ. ඉතින් ඔටෝ කොහොමවත් වැඩ. ඒකට වඩා ඔයාලට අවශ්‍ය වෙන්නේ මේක ඇකියුරසි ගැනනේ. ඉතින් ඔන්න මම රින්න සහ ධන මේකට ප්ලග් කරගත්තා. දැන් මම ඩිස්ප්ලේ එකත් එක්ක ඔයාලට පෙන්නන්න. දැන් මෙතන 0.0 අවුට් එක. මම වෝල්ට් එකක් දාගන්න. අපි අවුට් කරමු. දැන් අවුට් කරා. ඔයාලට පේනවා ඇති වෝල්ට් එකක් තමයි දැන් මේ වෙලාවේ පෙන්නන්නේ. මම දැන් දෙකක් දාමු. ඔව් දශම 0.03ක වෙනසක් තියෙන්නේ. සමහර විට මේකේ අවුට්පුට් එකේ වෙනසක් වෙන්න පුළුවන්. මොකද මෙයාගේ ෆික්ස් පෙන්නන්නේ ඉතින් ආවු මේ රේන්ජ් එක. හරි නේද? පොඩි වෙනසක් තමයි තියෙන්නේ. රියල් රේන්ජ් එක සහ ෆික්ස් රේන්ජ් එක අතරේ. 3 volts 5 volts 6 volts 7 volts 7 volts වලින් පස්සේ ආ දශම ස්ථාන දෙකකට ගන්නවා. අපි දශම 5 බලමු. දශම 1 5 බලමු. nice
මුදටම තියෙනවා. ඔයාලට දැන් මම හිතනවා සෑහෙන දෙයක් තේරෙන්නේ නැති මේ ගැන කියලා. හරි මේක 6000 කවුන්ට් ඒක මතක තියාගන්න. 13 වැඩි වුණ 20 24 මැක්සිමම් 24 nice. ඔටයි 24 රියල් කවුන්ට් එක ඔයාලට පේනවා ඇති. මම 4ට ගත්තා. අපි දැන් බලමු මෙතන එකක් දාලා බලමු. nice ඔයාලට දැන් තේරෙයිද කොච්චර නීට්ද වැඩේ කියලා. ඉතින් එහෙම බලද්දි මේක වෝල්ටේජ් අතින් 100ට මට 90ක් දෙන්න පුළුවන් ලකුණක්. ඊට පස්සේ අපි බලමු මේකේ තව බලන්න පුළුවන් මොනවද ඕම්ස් බලන්න පුළුවන්. අපි ඕම් ස්කේල් එකට දාමු. මම ඕම්ස් බැලුවේ නෑ මතක විදියට. ඕම්ස් බැලුවේ නෑ. අපි රෙසිස්ටර් එක බලමු 10k නම් වගේ බලාගෙන යා. මේක බලමු. 9.9 මේක 10k රෙසිස්ටර් එක. අපි බලමු 100 ohm එකක්. yes 100 දැන් තේරෙන්නේ නැති මට මේකට දෙන්න පුළුවන් ලකුණු 100ම අපි 1k එකක් බලමු 975 තියෙනවා 975ක් තියෙනවා. ඉතින් ටොලරන්ස් එක බැලුවොත් ඔව් හරි. ඉතින් ඕම් ස්කේල් එක තමයි අපි බැලුවේ. ඊට පස්සේ අපිට මේක බලන්න පුළුවන් හර්ට්ස්. ඉතින් මම මේ හර්ට්ස් වලට ගන්නම් හර්ට්ස්. ඉතින් මම ඔයාලට වෝල්ටේජස් කන්ටැක්ටිවිටි අනිත් හැමදේම කියලා දුන්නා. ඔයාලට මට හර්ට්ස් පෙන්වන්න බැරි වුණා. ඉතින් හර්ට්ස් පෙන්වන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සිග්නල් මගේ අනිත් සිග්නල් ජෙනරේටරේ වැඩ කරන්නේ නැහැ. මේ සිග්නල් ජෙනරේටරේ අවුලක් තියෙනවා. මේකේ තියෙන්නේ ප්ලස් සයිඩ් එක විතරයි. කියන්නේ දැන් මම ඔසිලොස්කෝප් එකට පෙන්නුවොත් ඔයාලට බලන්න පුළුවන්. මම දැන් මේකට මම මේ විදිහට ඔසිලොස්කෝප් එක ප්ලග් කරලා ඔයාලට පේනවා ඇති මේකේ ඔසිලොස්කෝප් එකේ මේ සිග්නල් එක පෙන්වන්නේ ප්ලස් සයිඩ් එක විතරයි. ෆ්‍රීකවන්සි එක පෙන්වන්නේ 184න් පෙන්වනවා. දැන් මම අඩු කරොත් අඩු වෙනවා. ඔයාලට පේනවාද මේ ෆ්‍රීකවන්සි එක පෙන්වන්නේ ප්ලස් සයිඩ් එක විතරයි. ඉතින් එතකොට ඒක මේක අවුලක්නේ. ඉතින් එතකොට මෙයාට පෙන්න ගන්න බැරි වෙනවා. මොකද මෙයා සයින් වේව් එක ෆුල් වේව් එකක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඍණ බිඳුවේ සිට ඍණ දක්වා සහ බිඳුව සිට ධන දක්වා යන එක තමයි මෙයාට එක කවුන්ට් එකක් විතර මෙයා පෙන්වන්නේ. මේක කියන්නේ හර්ට්ස් කියන්නේ. හැබැයි මෙයා මේක හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඉන්ඩස්ට්‍රියල් යූස් කරන්නේ. ඉන්ඩස්ට්‍රියල් වැඩවලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඒතර ගොඩක් වෙලාවට මේ හාෆ් සයිඩ් එක තමයි ඕනේ. ඉතින් මම මේ වෙලාවේ හැටියට මට වෙන ඔප්ෂන් එකක් නැහැ. මම මෙයාව සිග්නල් ජෙනරේටර් එකෙන් එන අවුට්පුට් එකම සෙන්ටර් කරගන්න ඕනේ. ඉතින් ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ non polarized capacitor එකක්. ඉතින් මෙන්න මේ විදිහට මම මේක ප්ලග් කරලා මම මෙහෙම ඇල්ලුවොත් ඔයාලට පේනවා ඇති අර කලින් මේ සෙන්ටර් ලයින් එකේ තිබ්බ එක උඩ සහ පල්ලෙහා half cut එකක් විදිහට පෙන්නනවා. එතකොට වෝල්ටේජ් එක P2P ඩිවයිඩ් වෙනවා 8කට. හැබැයි ප්‍රශ්නයක් නැහැ අපේ වැඩේ වෙනවා. ඉතින් මම මේක තමයි මනින්න යන්නේ. අපි බලමු මේ අවුට්පුට් එක මැනලා අපේ මල්ටිමීටර් එකෙන් කරගන්න. දැන් මේක ඔටෝ ඔෆ් වුණා. මේ ඔටෝ ඔෆ් ෆන්ක්ෂන් එක තියෙනවා. මේක සාමාන්‍ය විනාඩි 12ක් විතර ඔන් එකේ තියෙනවා. ඊට පස්සේ ඔෆ් වෙනවා. විනාඩි 20ක් මම හිතන්නේ. විනාඩි 20ක් ඔන් වෙලා තිබිලා ඔටෝ ඔෆ් වෙනවා. අපිට අමතක වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේකේ හර්ට්ස් වලට මාරු කරගන්න. හරි. බෑක් ලයිට් ඔන් කරගන්න. හරි. දැන් මම මේකට මෙන්න මේ විදිහට අග්‍රේ සම්බන්ධ කරගන්න. ඔයාලට පේනවා ඇති හරියටම පෙන්නනවා ෆ්‍රීකවන්සි එක. ඉතින් මේ ඔෆ් කරන්නම ඔන් ඔෆ් කරාම බිඳුවයි. ඔන් කරා 108යි. දැන් මම මේකේ මේ විදිහට අඩු කරොත් ඔයාලට වෙන නීට්ලි පෙන්නනවා මේකේ. අපි බලමු 2k වෙනති මේක උඩරිම පෙන්වන්න පුළුවන් 200k. නැතුව මේකේ ප්‍රශ්නයක් නැහැ. මෙයාට පෙන්වන්න පුළුවන් ෆුල් වේව් එකක් තමයි. මේක හාෆ් වේව් එකක් මෙයාට පෙන්න ගන්න බැරි වෙයි සමහර විට. මේක හැබැයි පොඩි අඩුපාඩුවක්. ගොඩක් වෙලාවට MOSFET ස්විචින් වලදීත් අපි ෆුල් වේව්ස් යූස් කරන්නේ හාෆ් වේව්. හැබැයි MOSFET එකක් ස්විච් වෙද්දී ඉන්ටර්නල් කැපැසිටන්ස් නිසා පෙන්වන්න පුළුවන් මෙයාට ෆ්‍රීකවන්සි එක.
ඒක අවුලක් වෙන්නේ ගොඩක් මල්ටිමීටර වල මේ අවුල තියෙනවා. හැබැයි දැන් මම ඔයාලට කිව්වා මේක සෙකන්ඩරි මල්ටිමීටර. ඉතින් අපිට මේ වගේ ඇඩ්වාන්ස් වැඩක් කරන්න ලොකු මල්ටිමීටර එකක් තිබ්බාම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙන් වැඩක් ගන්න පුළුවන්. ඉතින් මම එතකොට ඔයාලට මම මේ සියලුම දේ පෙන්නුවා. ඉතින් අපි ඊළඟට බලමු මේකේ NCV සහ live එක බලමු. එතකොට මේ මල්ටිමීටර මගේ රිවිව් එක අවසන් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ තව දෙයක් අමතක වුණානේ. ඉතින් ඔයාලා අහන කෝ කැපැසිටර් කියලා. ඉතින් ඒකත් ටක් කරලා මම පෙන්නන්නම් මේකෙම. අපිට මෙතනින් මෙම් ගියොත් ඔව් මෙතන කැපැසිටර්. ඉතින් අපි බලමු මේකම බලමු. මේක ඇවිල්ලා වැලියු එක ඇවිල්ලා 224k තියෙන්නේ. මේක මේ විදිහට තියමු. ඔයාලා වෙන ඇති 0.22යි UF. එතකොට අපි බලමු දැන් ලොකු කැපැසිටර් එක. කම්බි දෙකක් ගමු. එකසිය පහයි බලමු වැලියු එක කීයද කියලා 100k 100 UF පිස්සු වැලියුස් වරද්ද ගන්නවා මම 100 UF 550 volts. ඉතින් අපි ආයෙත් බලමු. අපි ආයෙ බලන කලින් මේක ෂෝට් කරලිමු. ඔව් 105යි. ඒ කියන්නේ කලින් මෙනප එකමයි. ඉතින් ඒ කියන්නේ මෙයාට කැපැසිටර්ස් බලන්නත් අපි දැන් ඉක්මනට NCV බලමු. ඉතින් යාළුවනේ අපි දැන් බලමු මේකේ මේ ෆීල්ඩ් එක චෙක් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා ඇති. ඉතින් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක තමයි A වැලියුවේ. ඉතින් අපි ඊළඟට බලමු මේකේ ලයිව් එක. ඉතින් ඔයාලට පේනවා ඇති. මේක පැත්ත නෑ. මේ ලයිව් එක. ස්විච් එක තියෙන පැත්ත ලයිව්. ඔයාලට දන්නවා ඇතිනේ. මෙතන ලයිව් එක. මේ පැත්ත නෑ. මේ පැත්ත ලයිව්. ඉතින් එතකොට ඔයාලට තේරෙනවද මේක සෑහෙන වටිනවා. ඉතින් මම කියනට වඩා තව රිවිව්ස් බලන්න. එතකොට මේ ගැන පැහැදිලි වෙයි. ඉතින් ඊටු දෙකත් මම ඉක්මනට පෙන්නන්නම්. ඒක මට ඇත්තටම ඕන රිවිව් එක මේක. හැබැයි මම දන්නවා දැන් ඔයාලා ඊටු බොක්ස් දෙකත් බලාගෙන ඉන්නවා. එහෙනම් මම මේ වීඩියෝ එක තුළම ඒ දෙකත් ටග් ගාලා රිවිව් කරලා දාන්නම්. ඒක නම් මෙච්චර විස්තර කියන්නේ නැහැ. මේ මල්ටිමීටර් එක ගැන තමයි මට ඔයාලට කියන්න ඕනේ. ඉතින් ඔයාලට පේනදී මගේ අතත් එක්ක හරිම ලේසි මේක පොකට් එක සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ෂෝක් මල්ටිමීටර් එකක්. ඉතින් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න මම මේ රිවිව් එක දුන්න එක මල්ටිමීටර් ගැන. ඉතින් එහෙනම් Anon 3006 A3006 මල්ටිමීටර් එක සුපිරි මල්ටිමීටර් එකක් කියලා කියන්න පුළුවන්. පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඒ තමයි මිලි ඇම්ප්ස් මනින්න බෑ, ඇම්පියර් මනින්න බෑ. ඉතින් ඒකයි මම මේක සෙකන්ඩරි මල්ටිමීටර් එකක් විතර යූස් කරන්න පුළුවන් හොඳ මල්ටිමීටර් එකක්. සහ ලේසි. වැඩක් කරන්න හරිම ලේසි. ඉතින් යාළුවනේ පොඩි බෝඩ් එකක් ක්ලාස් ටිකට ගත්තා. ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේක වලට කරලා පෙන්නන්න. ඉතින් මේ ඇවිල්ලා මම මේක අන්බොක්ස් කරගන්න. අන්බොක්ස් නෑ. ඉතින් අන්පැකට් තමයි කරන්න වෙන්නේ. මේක තනියදී මට කරන්න බෑ. මොකද මේ අතට ගත්ත ෆෝන් එක ඔයාලට ළඟට කරලා පෙන්නන්න ඕන නිසා මේ විදිහට මම මේක ගන්නම්. මේක රුපියල් 500ක් වගේ තමයි මේක උනේ. මේක ඇවිල්ලා මෙන්න මේ ඔයාලට පෙන්නන්නේ කොයින් බැටරි එකක් තියෙනවා. 393 IC එකක් තියෙනවා සහ රෙසිස්. ඉතින් ඔයාලට දෙකින්නේ යකෝ මෙච්චර වැඩක් වෙලා උඹට මේක හදාගන්න බැයිද කියලා. ඉතින් මට හදාගන්න පුළුවන්. හැබැයි මේ වගේ පිළිවෙලට ඉතින් තියෙන නිසා මම මේක ඕඩර් කරා. මොකද මට මේක ටයිම් එක නාස්ති කරන්න ඕනේ නැති නිසා. ඉතින් මේක ඇවිල්ලා ඉන්ඩක්ටර් ටෙස්ට් එකක්. ඒ කියන්නේ මේ වගේ PCB එකක් දැන් මම මේක ඔන් කරලා තියෙන්නේ. මේ TV බෝඩ් එක. මේක ඔන් කරලා දැන් තියෙන්නේ. අපි දැන් මේ විදිහට මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකකට තිබ්බොත් මෙයාට පුළුවන් ඒක ඩිටෙක්ට් කරගන්න. කියන්නේ මේ දැන් මේක ස්විච් වෙනවා. මේක හොඳට ස්විච් වෙනවා නම් මේ විදිහට ඉන්ඩිකේට් කරනවා. දැන් අපි මේ විදිහට පොඩි සප්ලයි IC මේකට තිබ්බොත් ඔයාලට පේනවාද මේ හොඳට ඩිටෙක්ට් කරගන්න පුළුවන්. මේ ඔයාලට පේනවාද පල්ස් වෙන්න හේතුව මෙයා වෝල්ටේජ් එක හදාවට මෙයාට ලෝඩ් නැහැ. මේ බෝඩ් එක ලෝඩ් නැති නිසා එයා හදලා නතර කරනවා. ඔයාලට පේනවා ඇති. දැන් මේක නම් ගොඩක් ලෝඩ්. එතකොට මේක ස්විච් වෙනවා. මේක අපි තියලා බලමු. මේක එච්චර නෑ මේ USB power. ඉතින් ඒක USB plug කරොත් තමයි ලෝඩ් වෙන්නේ. ඉතින් අපි මෙතන තියලා බලමු. ඔයාලට පේනවා ඇති මේ CPU power එක මෙතන ඉන්නේ තව එකක්. ඒ වල වෙන චූටි එකක් වුණත් මෙතන චූටි ඉන්ඩක්ටර් එකක් වුණත් මෙයාට චෙක් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඔයාලට පේනද මේ
පොඩි ඉන්ඩක්ටර් එකක්. තව මෙතන ඊට වඩා පොඩි ඉන්ඩක්ටර්ස් නැහැ. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ මොකද්ද ගෙනත් තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම බිගිනර් කෙනෙකුට ගොඩාක් වැදගත් මල්ටිමීටර් එකකට වගේම මේකත් ගොඩාක් වෙලාවට වැදගත් වෙන උපකරණයක්. මේක ඇවිල්ලා ඔයාලට පේනවා ඇති නැනෝමීටර්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා UV ටෝච් එකක්. මේකත් මම ඕඩර් කරේ මගේ පොඩි වැඩකට හේතුව මං ගාව UV ග්ලූ තියෙනවා. මං ගාව තියෙනවා UV ඩ්‍රයර් එකක්. ගොඩාක් වෙලා යනවා. ඒකෙන් ඩ්‍රයි කරන්න ගියාම මෙයාට පුළුවන් මෙයාගේ වොට් ප්‍රමාණය වොට් 3ක් වෙනවා. සහ මෙයාගේ පොයින්ටිං අවුට් එකක් තියෙන්නේ ලොකු පවර් එකක්. Cree LED එකක් තියෙනවා. මම මෙතන ඉස්සරහ ගලවලා පෙන්නන්නම්. මම මේක රිවිව් කරපු හින්දා මම කලින් රිවිව් බලලා දිනවා. ඉතින් මේ තියෙන Cree LED එක. ඉතින් ඒ නිසා තමයි මේක ටිකක් හොඳ වෙන්නේ හේතුව. ඉතින් මේක ත්‍රිබල් A බැටරියක් දාන්න තියෙන කලින් එකට වගේම. ඉතින් මම මේකට දාන්න බැටරියක් මෙන්න මේ විදිහට ධන අග්‍රය ඇතුළට දාන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන ටෝච් එක. ඉතින් මේකේ මම UV ග්ලූ එක පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට. මගේ ග්ලූ එක හරි තිබ්බා. ඉතින් අම්ම චුට්ටි ඩොට් එකක් මෙතන දාලා පෙන්නන්නම්. මේක මේ හොඳ වැඩක් නෙවෙයි. ඉතින් මේ සුඩ අලා ගන්න එක. දැන් මම මේ විදිහට මේක වේලවුවොත් මේක ෂණයෙන් වේලනවා. මොකද හේතුව මේක ටිකක් ලොකු වොට් ප්‍රමාණයක් නිසා. ඒතර මම සාමාන්‍ය පොඩි ප්‍රොජෙක්ට් එකක් කරලා ඉවරනවා මට මේ වගේ ජම්ප් එකක් වගේ ගහලා මේක ෂණිකෙන් වේල ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේක අල්ලපුවාම සෑහෙන ඉක්මනට මේක වේලනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ගල් වෙලා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඔය පාර්ට්ස් ටික තමයි මම ඕඩර් කරේ. මේක සහ මල්ටිමීටර්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye.